අයුබෝවන් ස්ටෑන්ඩ් අප් අද අපි කතා කරන්න සූදානම් වෙන තේමාව අතිශයින්ම වැදගත් තේමාවක් කියලා. මවකගේ තනයෙන් කිරි උරා බිව් කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන්ම ස්ත්‍රී පුරුෂ භේදය කොතැනක තිබුණත් මෙතන රැඳී මොහොතක් ඒ ගැන විපරම් කරනවා සිකුරුයි. නොපෙනේ වහර වෙසසක් පුම ඉතිරි ලිඟු දෙක විනා කිව්වත් එසේ යා යුතුයි අපි මේ ඉවුර දිගේ. කොතෙන්ටද අපි යන්න ලෑස්ති වෙන්නේ? මාතෘත්වය, මව්පදවිය, ගෙදර බුදුන් අම්මා, විවිධ නාමාවලි, විරුදාවලි, විශේෂණ පද, අර්ථකථන මැද එක්තරා තැනකට ලෝකෙ ඇතුළේ අතීතයේ පැවතුනා මේ පීතෘමූලික සමාජය වගේම මාතෘමූලික සමාජත්. ඒ මාතෘමූලික සමාජවල තිච්ච විරාජමාන ස්වභාවයත් එක්ක වන්දනීය ගෞරවනීය ස්ත්‍රීත්වයක් ඒ සමාජය තුළ දක්නට ලැබුණා. කවුරුත් හිස නමන, කවුරුත් ගරු කරන, කවුරුත් පෙර ගමන් යන ඒ මාවතේ යලිත් මතකය තබාගෙන වර්තමාන ලෝකයේ ඇතුළත් එවැනි ස්ත්‍රීත්වය මූලික වෙච්ච, මාතෘත්වය මූලික වෙච්ච ගෘහ මූලික කාන්තාවක් සියල්ල මැද හිටගත්ත ඒත් සංස්කෘතික වශයෙන් වෙනත් දිශානතිත් එක්ක අමුතු ප්‍රසාරණීය ඉවුරක රඳන තැනකට අද අපි යන්න ලැහැස්ති වෙනවා. ලෝකේ කවුරු හරි කොතන හරි තැනක එකක් දෙකක් තුනක් තියෙනවා නම් මවක් ගැහැණියක් මුල් වී පවුලක් පවතින ඒ පවුල ඇතුළෙත් නිදහස සීමා නොමැති චක්‍රාවලල්ලක් යම් ආකාරයක ශක්ති මට්ටම් වල ගලා යාමක් පවතිනවා නම් අන්න එතන තමයි මේ රැඳෙන්න ලෑස්ති වෙන්නේ. ලෝකෙ තියෙන්නේ එහෙම එකයි දෙකයි එහෙත් විරාජමානිතයි මේ ශිෂ්ටාචාරය. මොසු ඕ අද අපි ලංකාවේ ගෙදර බුදුන් එඩ්වඩ් ජයකොඩිගේ අපූර්ව ගීතය මිනිමිනි පොද වැටේවි දේදුණු පාලම ළඟ ඔබ ඉන්නවා නම් සහ මොසුවෝ ගැහැණු නිකං අය නෙමෙයි. තමන්ට රුචි, තමන්ට සතුට, සුවය, සෙනෙහස, ආදරය, රැකවරණය සමග සීමාතික්‍රමණය කොට ඕනෑම රාත්‍රියක හෝ රාත්‍රී ගණනාවක තමන්ට කැමති පරිදි නිදහසදී රැඳෙන පිරිමියෙක් රඳවාගෙන එය අතහැරිය යුතු ඒ ආදරය ශූන්‍ය ෂයවන මොහොතේදී ඈත් කර දමා ජීවිතය ලස්සනට ගලා යන ආච්චි අම්ම කෙනෙක්, මවක්, ගැහැණියක් කොතක්සේ බබලන අමුතු දූපතක අමුතු ජීවිතයක රහ බලන්න ගොඩවදින්න මේ අද ස්ටෑන්ඩ් අප්. මොසුවෝ ජීවත් වෙන්නේ කොහෙද? හිමාලය, චීනයේ හිමාලය, ඉන්දියාවේ හිමාලය වගේම ඊට බැවුම්ම චීනයට ගලා යන ලුගුවෝ විල ළඟ, ලුගු විල ළඟ රැඳෙනවා අමුතු සංස්කෘතියක් හිමි ලස්සන ජීවිතයක් සහ නිදහසක් සහිත මේ මොසුවෝ පාරම්පරික ජීවිත මන්සල. අන්න එතනදී හම්බ වෙනවා මෙන්න මේ කියන රසගුලාවේ පහස සහ ගැහැණියක් විසින් තමන්ගේ ජීවන හරඹය මහත් හරසරින් පවත්වාගෙන යන තැනක්. අතීතයට යනවා මොහොතකට එබිලා බලලා ඉන්න. එහෙම ලස්සන සහ වෙනස් මවට මුල් තැන දුන්න, මව සියල්ල සමීකරණය කළ රුක් සටහනක්සේ ගලා ගිය කළමනාකාරිත ගෞරවනීය
පවුල් සංස්කෘතියක් හිමි සමාජයක් තිබුණාදැයි කියා එක කුඩා කුඩා අනුසාංගික කරුණු ඔස්සේ ඇවිදින්න ගියොත් අපිට හම්බ වෙනවා මිනෝන් ශිෂ්ටාචාරය. ඒක ක්‍රිස්තු පූර්ව 2700 1450 වගේ කාලය ඇතුලේ මේ ලෝකේ කාන්තාවට ඉතා විශිෂ්ට ගෞරවනීය ආචාර්යයක් සහිත සමාජයක් තුල හිටියේ. මව් දෙවඟන එතන විරාජමාන චරිතයක්. මව් දෙවඟන දිව්‍යාංගනාවක් දිව්‍යාප්සරාවක් බවට මව ගැහැණිය පත් වී ගරු කරන තැන. කලාකෘති වලින් වැහෙනවා ඔවුන්ගේ ඒ උසස් ස්වභාවයේ යම් දුරාවලියක ගති ලකුණු. ආගමික දෘෂ්ටි කෝණයෙන් බැලුවත් ඒවායේ තියෙනවා අමුතු නැගිටීමක්, ස්ටෑන්ඩ් අප් වීමක්. ඒක ඉව කළ යුතු එක්තරා ධාරාවක්. අනිත් පැත්තෙන් අපිට සමීපතම ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මාතෘ දෙවඟනගේ පින්තූර, රූපරාම, ආකෘති, මූර්ති සිය දහස් ගණනක් මහ පොළොව යටින් මතුවෙනකොට ඒ සමාජය පිළිබඳ විකසනය වී පැවති එකී ගෞරවනීය ස්වභාවය පිට වැහෙනවා. එතන විතරක්ද නෑ. නුබියානු ශිෂ්ටාචාරය වුවත් එවැනි සංලක්ෂයන් දකින්නට පුළුවන්. ඊජිප්තුවට පොඩ්ඩක් දකුණට වෙන්න නුබියානු ශිෂ්ටාචාරය ඇතුලේ. නූතනයේ ගත්තොත් එහෙම සුඩාන දේශ සීමාව ඇතුලේ ගැහැණියකට තිබිච්ච බලය ඉතා ප්‍රතාපවත්. ඛණ්ඩකේ කියලා තමයි ඒගොල්ලන්ට හිමි රාජිනියන් හැඳින්වූ නම. ඒ එක්තරා ජන කොට්ඨාසයක යම් සංසරණය වීම, උච්චාරණය වීම, හැඩතල හඬ නැගීම් පිළිබඳ කතාව. එතනින් එහාට අපිට යන්න පුළුවන්ද? පුළුවන්. ඇයි මසුව දැන් අපි කිව්ව මොසු ඕ උනත් තාමත් ඒ ගෞරවය සහිතව ගලාගෙන යන අමුතු ජීවන හරබයක මාවත අපිට පැහැදිලිව කියා දෙනවා. ඉන්දුනීසියාවේ මීනන් කබාව් විශාල මාතෘත්වය පදනම් වෙච්ච අමුතුම ප්‍රබලතම කලායාමක් සහිත බිමක්. ඉන්දියාවේ කාසි ජනපදය බුද්ධ කාලයේ පවා උච්චාරණය වූ මේඝාල ප්‍රාන්තය ඉතාම ස්වෛරී ස්වභාවික ගලායාමක් සහිත බිමක් බවට කාන්තාව පත් කරපු ඉමක්. දැන් මේ මොකද්ද අපි මේ ස්ටෑන්ඩ් අප් තුලින් කතා කරන්නේ? ලෝකයේ ගලා යන ක්‍රමය එකම වී පවතින වෙලාවක උවද එතන නොරැඳී තවමත් අතීතයේ සිට ගලා ආ ව්‍යුහයක සන්දර්භය මත හෝ එසේත් නැතහොත් පවතින තත්වයට ආරෝපණය ආදේශනය නොවී යම් පිරිසක් පුරුෂාධිපත්‍ය තුල නෂ්ටාවශේෂ බවට පත් නොවන පිරිසක්, පිරිමි ගැහැණු යන සමබල සමපාත සමෝච්ච රේඛාවක පිහිටා නොගත් පිරිසක් තවමත් උස් හඬින් නිදහසේ ගලා යාමක් සහ ලබ්ධියේ ස්පර්ශයේ ප්‍රභාවක් පිළිබඳව දීපචන්දි රේඛාවක් අඳින අපූර්වත්වය තමයි මේ සාකච්ඡා කරන්නට අද ස්ටෑන්ඩ් අප් තුලින් හදන්නේ. මොසුවෝ ගැහැණු කවුද? ඔවුන්ගේ තියෙන සුලලිත සුමට ගතිය කුමක්ද? මොසුවෝ ගැහැණියකගේ ලලනා ලාලිත ලාවන්‍යාව කෙබඳුද යන්න ඔබට දැඩිව දැනෙන්නට පුළුවන් මේ පරිච්ඡේදය ඇතුලේ. ලුගුවිල පිහිටන්නේ යුනාන් සහ සිච්චුවාන් පළාත් දෙක අතර. එක මනරම්බිමක්. ඒක මනරම්බිමක් වෙන්නේ සෝබාදහම ලබා දෙන ආස්වාදනීය ස්වභාවය විතරක් නෙමෙයි. ඒ බිම මත ගලා යන ස්ත්‍රීත්වයේ ආලෝක කදම්බයත් නිසා. මීටර 2600කට වැඩිය උසකින් පිහිටි ඒ අපූර්ව පරිසර පද්ධතිය තුළ ඔබ මොබ යන තෘප්තිමත්ව හැසිරෙන සේම
දුක් වේදනාව මැදද අසංවර අසෝබන කරුණු පසකලා සියල්ල සෝභමාන කරන ගැහැණු දකින්නට ලැබෙනවා. දැන් ඔබට කියන්න යන්නේ ඒ අවුරුද්ද පුරා ලස්සනට මල් පිපෙන ඍතු භේද තිබුණද ඒ වයින් වඩාත් හොඳින් හැඩතල මතු කරන මේ බිමෙහි සිටින මිනිසුන්ගේ ස්වභාවික ස්වරූපයක්. මම ඔබට කිව්වා එක්තරා තැනකදී පටන් ගැන්වෙති මේ එඩ්වඩ් ජයකොඩි ගායන වේදියාගේ අපූර්ව ගීතයක හඬ ඇහෙද්දිම වචන දැනෙද්දිම මැවිලා පෙනෙද්දිම මට ගලා ආ මතකය කොතැනද කියා. ඒක අසිරිමත්. ඒ අසිරිමත් බව පසක් වෙන්නේ මං ඊළඟට කියන කරුණත් එක්ක. ඉන්න මොහොතක් ඒ කරුණ කියන්නට කලින් ලංකාවේ ආසියාවේ මේ කඳුකරේ නැත්නම් උඩ රට ගැහැණියකට මේ කියන සංස්කෘතික දාමයේ තැනක් ස්පර්ශ වෙන්නේ නැද්ද? අපේ වැඩි සමාජය ඇතුලේ මාතෘත්වය හා ගලා එන වරිග ක්‍රමවේදය ඇතුලේ තිබුණ උස් බව කොයි තරම් දුරකට සහ සංවේදී වෙනවද කියලත් මේ තැන්වලදී ඔබට හොයන්න දකින්න විඳින්න පුළුවන්. ස්ටෑන්ඩ් අප් කියන්නේ අන්න ඒ ලෝකය ඇතුලේ ගලා යන චලිතය වෙනස් කරන මිනිහෙක් වෙන්න වගේම ඒ චලිතයන් පිළිබඳව ඉව කරලා වටහාගෙන ඒවා හදාරන දරා ගන්න කියා දෙන ප්‍රශ්න කරන මිනිසෙක් බවට පත් වෙන්නට උවමනා නිසා ස්ටෑන්ඩ් අප් වෙන්න කියලා අපි මේ කියන්නේ. හරි, නැගිටින්න. නිකන් නෙමෙයි, තදින් නැගිටින්න. දැනෙන්න නැගිටින්න. භූමිකම්පාවක් වගේ. දැනෙන මිනිසෙක් වී නැගිටින්න. එවිටයි ඔබ දක්ෂයෙක් වෙන්නේ. දක්ෂයින් ගොඩක් මැද ඔබ වෙනස් මිනිහෙක් වෙන තැන, අපූර්වත්වයේ ගිනිහුල දල්වන තැන කොතැනද කියා තීරණය කරන්න වෙන්නෙම ඔබට. හොඳයි. දැන් යන් ආයි මොසුවෝ ජනපදයට. එනවා හැබැයි අපි එක්තරා තැනකදී ලංකාවේ වින්න බහින විවාහ ක්‍රමයට. පොඩි සබඳකමක්, එකගේ කෑමක්, එහෙම දේකුත් මෙතන තියෙනවද කියලා යම් අයුරකින් ඔබට පුළුවන් වටහා ගන්නට. ඉන්න. මං කිව්වේ ඔබට ගීයක් ගැන. එතෙන්ට ගිහිල්ලා මිනිත්තුවකට මේ වචන ටික මතකද කියලා බලන්න. ස්ටෑන්ඩ් අප්. එන්න. මේ සියුම් කතාව සියුම් ලෙස කතා කොට උස්සනින් සිනාසෙන්න. තදින් වැළඳ ගන්න. ප්‍රේමයෙන් උජ්වලිත වී ජීවිතය මහා නදියක්සේ තෙත් කරන්න. කවුහායි විලගාව. කවුආයි විලගාවට එන්න මාත් එක්ක යන්න. මොසුවෝ ගැහැණියක් සමග ස්නිග්ධ ප්‍රේමණීය නීල නයන නිමීලනයකට මොහොතක් එන්න මා එක්ක. කවුහායි විල ළඟට යන්න. එඩ්වඩ් ජයකොඩි කියන ගීතය අහන් කවුහායි විල ළඟට ගොස් මොහොතක් රැඳී බලා ඉන්න. බිම් කළුවර ඇවිදින් පිරෙන්නට කලින් සුදු මීදුමේ සුසුම් බිඳෙන්නට කලින් අද හොඳම දවස. ඔබ එනවා නම් මිනිමිනි පොද වැටේවි, මල්මිනි දැදිරි වේවි. ඔබ එනවා නම් දේදුණු පාලම උඩ හැන්දෑවේ මං එන්නම්. කසුව කවුහායි විල ළඟ දේදුණු පාලම උඩ සුන්දර මිනිස්සු සුන්දර ගැහැණු දිහා බලාගෙන ඉන්නවා. වටින් ඇහෙන්නේ ප්‍රේමයට අත්වැල් තබන ශෘංගාරයේ ප්‍රියයන්ගේ එකතු වීමේ අරුමැසි නාද ගීත ශබ්ද ඒ සියල්ලම ප්‍රාතිහාර්යයක්. මොසුවෝ මිනිස්සු එකිනෙකාට පෙම් කරන්න එන දේදුණු පාලම තමයි එතන.
කවදා හරි දවසක මේ ගොයුආනන්ට එහි පාලම උඩ මේ ගීය ගයන්නට තිබුණා නම් ලෝකේ හරිම තැන ස්ත්‍රී මාතෘත්වයක් කොතක්සේ මිනක්සේ චූඩාමාණික්යක් වී බබලන තැන ගයන්නට තිබුණා නම් කියා මට වරින් වර හිතුණු වාර අපමණයි. ස්ටෑන්ඩ් අප්. මේ ප්‍රේමය වැළඳ ගන්න ඔබ අවදි විය යුතුමයි. ඔබ අවදි විය යුතුමයි. ඇක්සියා. ඒක හරි ලස්සන වචනයක්. ඇක්සියා කියලා මොසුව ගෝත්‍රයේදී මොසුව රාජධානියේදී හඳුන්වන්නේ කාවද? ගැහැණියව, ප්‍රේමවන්තියව, කිසිදා අල්ලා බැඳ තබා නීති රෙගුලාසි ලිඛිත වැකි ගිවිසුම් කිසිවකින් ග්‍රහණය කරගත නොහැකි තරමේ ස්නිග්ධ සියුම් ගලා යෑමක් සහිත නිදහස් හෘද ස්පන්දනයක් ඒ සුන්දර වදනේ තිබෙනවා. ඒ සුන්දර වදනේ තියෙනවා ඇක්සියා. ඒ තමයි ආදරණීයයා. තරුණියන් ඇක්සියාව හඳුන්වන්නේ කොහොමද? ඒක ඊට වඩා මනරම් අසුරු සැනකින් මැකී නොයන අසු. මේ ප්‍රේමය හරිම මනරම්. මේ පාලම ඇවිදින විවාහ පාලමයි. මේ පාලම ඇවිදින විවාහ පාලමයි. දැන් ඔබට කියන්නම් ඒ කතාව. මීටර 300ක් දිග පාලමක් උඩ ඇහෙන ප්‍රේමයේ ගීතයේ නිශ්චිත පාලම, දේදුණු පාලම. විප්‍රලම්භ ශෘංගාරයෙන් සේදී නොයා ප්‍රේමයෙන් බදා වැළඳ හැවසි විට පමණක් නිවසටගෙන යහන්ගත වී ඉන්ද දරුවකු පවා කුසට ආවිට ඔය ඇවැසි නම් හැරයා හැකි ඒ අසුරු සැනින් ඔව කඳුලක් සුසුමක් භජනය නොකොට ඉන්නවා යයි අර්ථනය කෙරෙන මුසුවෝ කාන්තා රාජධානිය. විග්‍රහයේ සේවත් ඔවුන්ටත් දැනෙනවා ඇති ප්‍රේමයේ විරහව. ප්‍රණය කලහ ප්‍රේම සටන් එහි ඇති ඇතැම් විට එහෙත් මේ සියල්ලේ මැත්තේ මන්දස්මිත මధుර භාෂිත ස්වභාවයන් යයි අපිට මේ පවතින පීතෘ සමාජය පුරුෂයා රජ වී ඒ මත සිට පහර දෙන සිනහසෙන ප්‍රේමයත් වේදනාවත් දැඩිව ගලා එන කුටුම්බය මත ඊතලසේ වැටෙන සමහර තද රළු පරළු ගති මැද මෙතන ඇත්තේ වෙනසක්. ඒ වෙනස අහන්න ස්ටෑන්ඩ් අප් වීම අතිශය වැදගත්. නිල් අහසක් යට විවේක ගනිමින් සිට සුන්දර නිල් දිය තලාවක් මත පාවෙමින් සිට ගැයෙන ගීතිකා මැද දිවා කල දුටු ගැහැණිය හා ආලවන්තව වෙලී පැටලෙන ඒ දේදුණු පාලම මුඩ මොහොතක් ඔබ ඔහොම්මම එන්න. දවසක යනතුරු තව මොහොතක් ඉන්න. ස්ටෑන්ඩ් අප් විය යුතුයි මේවා දැනගන්න. පිරිමි සමාජයකට පිරිමියෙක් ඉන්නවා. එයා තාත්තාට බිරිඳක් ඉන්නවා. එයා අම්මා නේද? තාත්තා හම්බ කරනවා ආඥා චක්‍රය තියන් ඉන්නවා. ඒක සමහර වෙලාවට වෙනස් වෙනවා. මවත් ඒ තත්ත්වයේ සමබලව සමාන්තරව ඉන්න වෙලාවල් තියෙනවා. හැබැයි පිරිමියාගේ ආඥා චක්‍රය වැඩි කියලා දැනෙනවා. ගරුත්වයක් සහ සමාරෝපයක් තියෙනවා ඒකේ. ඒ අපි ඉන්න සමාජය ඇතුලේ. හරි. මෙතන කොහොමද? මෙතන
ප්‍රධානියා මව. මව තමයි පවුල පාලනය කරන්නේ. මුදල් පාලනය කරන්නේ. අදාළ සියලු කාර්යයන්හි මුදුනින් ඉන්නේ අම්මා. ආච්චි අම්මා සහෝදරියෝ මාමලා පිරිමිස් කට්ටිය. එතකොට දරුවෝ ඒ ඔක්කොම ඉන්න එක නිවසක් යට. අන්න මාතෘ මූලික මාතෘ කුටුම්බයක් අපිට හම්බ වෙනවා. හරි. මාතෘ කුටුම්බයක් අපිට හම්බ වුණා. ඒ කුටුම්බය ඇතුළේ එතකොට තාත්තකෝ. මෙන්න මෙතනයි දැන්. කැමති පිරිමියෙක් රැට ගෙට අරන් කැමැත්ත මත ජීවත් වී එතනින් ඉවත් වී යන්නට තරම් ඒ පිරිමියාට අවසර දෙන සමාජයක් ඒක. දැන් මං සරලව කියනවා. ගෙදෙට්ට නිශ්චිත ලිඛිතව හෝ වෙනත් අයුරකින් සහ සම්බන්ධිත පිරිමියෙක් නෑ. පුරුෂයෙක් නෑ ගැහැණියට. ඈට පුළුවන් මේ 2026 පෙබරවාරි මාසෙට ඕනනම් ඈ කැමති ඈටත් කැමති පිරිමියෙක් ගෙන්න ගන්න. ඔව් ගෙන්න ගන්න පුළුවන්. කාල සීමාව දවසකට සතියකට ඉඳ හිට දවසක් යර දවසක් මාස කිහිපයක් අවුරුද්දක් ඒකේ ආයුෂ රඳා පවතින්නේ කොතැනද? ඒකේ ආයුෂ රඳා පවතින්නේ ඒ දෙන්නගේ රුචිකත්වය මත. කෙනෙකුට එය එපා වූ විට, ශූන්‍ය වූ විට, ශ්‍රීන වූ විට ඍණාත්මක තැනක නම් එතනින් ඉවත් වී ඊළඟ රුචිකත්වය මත යැපෙන්නට පුළුවන්. කවුරුත් එදිරිවාදී වන්නේ නැහැ. කවුරුත් ගහමරා ගන්නේ නැහැ. කවුරුත් ඊට එරෙහිව උසාවි පොලිසිය යන්නේ නැහැ. ඒකේ තරම්ම ස්නේහබද්ධ ගේහසිත ප්‍රේමයක්. හරි. දැන් මේ අහන්න. ඒ විතරක්ද? නැහැ. අනෙත් කරුණ. ඒ ගැහණියට දරුවෙක් ලැබෙන්න පුළුවන්. දරුවෙක් පිළිසිඳ ගන්නට ජාතක වෙන්නට පුළුවන්. ඒත් අතහැර යන්න පුළුවන්. ගෙදර අය, මාමලා, අවට අය, ගම්මු ඔක්කොම දන්නවා මේ ළමයා කාගේද කියලා. මේ ළමයා වලාගේ, අහවලාගේ. අපිත් තියෙනවනේ එහෙම කෑල්ලා. වාසගම්වල නිශ්චිතව පුද්ගලයා කියන්නට හැකිද නොහැකිද අරකද මේකද කියන එක පැත්තකට තියුවොත් එහෙම අර වර්ධනලාගේ මේ දාසලාගේ මේ රත්නලාගේ මේ බණ්ඩලාගේ ලාගේ නම් ඒගොල්ලන්ගේ එහෙම එකක් තමයි මේ උච්චාරණය වෙන්නේ. එහෙම එකක් මේ උච්චාරණය වෙන්නේ. දන්නෝ එයා ඒ කාලේ ආවේ මෙයාව භජනය කරන්න. මෙයා නිසා මෙයා බිහි වුණා. එයා මෙයා එකතු වෙලා දෙවනියා ආවා කියලා. ඒක හරියමුතුයි නේද? වෙනස් නේද? ඒ බන්ධනය පිළිබඳ කතන්දරය එක්කෙකෝ කීප දෙනෙක් විය හැකි විශාල ප්‍රමාණයක් එක කාලය ඇතුලේ නැතුවා ඇති කියලා අපි හිතනවා. සියුම් පරීක්ෂාවකට පර්යේෂණයක යෙදිලා කරන කතාවක් නොවන නිසා. දවසක යන්නට ලැබුණොත් මේ සුන්දර මොසුවෝ කාන්තා රාජධානියට ඔබට ඊට වඩා දෙයක් කියන්නට අපිට පුළුවන් වෙයි. හරි. ලුගු විල ළඟ නැවතත් කකුල් දෙක වතුරට දමාගෙන මම බලා සිටිනවා ස්ටෑන්ඩ් අප් වනු පිණිස ඔබට යම් චවයක් අරන් එන්න. පවුලේ නායිකාව අම්මා, මාතා, මව, මාතෘ. හරි. ඉන්න. දැන් අර විදියට ගලාගෙන යනවා පවුලේ කොත. walking marriage එකක්. ඇවිදින විවාහයක් වුන්ට තියෙන්නේ. යම් කිසි පිරිමියෙක් එන්නේ කොතනින්ද? මවක් කුටුම්බය කරගත් නිවසකින්. හවස ඇවිත් ඉර නගින්නට කලින් නැවතත් ඒ මවගේ නිවසට යා යුතුයි. රැඳී පෙම් බස් දිදී ඉන්නට නෑ ඉඩක් එතන. ඒක තමයි එහි ඇති අරුමැසිකමම. මොසුවෝ ගෝත්‍රයේ මේ පවතින පිරිමින් රාත්‍රියේ යහනට ගෙන්වා
එළියේ සිකුරු තරුව පායන ඉරබටු තරුව පායන වෙලාව දැක දැක නික්මී යන අපූර්ව කතාවක්. දේදුණු පාලම උඩ හැන්දෑවේ හම්බ වෙන ප්‍රේමයක්. තනි තරුවට සියලු දේ කියාදී නික්මී යන ප්‍රේමයක්. එක්වීමක අංශු මාත්‍රයක්. තෘෂ්ණාව ඉතාම අවම ලෙස ගැටෙන බිමක්. රැජිනක් රාජ්‍යයක් තුළ ගැහැණියක් පාන පෙළහරක්. ස්ටෑන්ඩ් අප් ගැහැණියකට අවස්ථාවක් දීමට පවා හිතන් නැති බිමක රාජධානියක්. ඔබ මනෝරාජිකව මවාගෙන හෝ ජීවිතයේ පැයක් දෙකක් දවසක් හමාරක් අවස්ථාවෝචිතව රැඳිය යුතු තැනක්. ස්ටෑන්ඩ් අප් මුසුවෝ ස්ත්‍රීත්වය කිරීටය බවට පත්වෝ ඒ සුන්දර අසිරිමත් විල ළඟ බිමට ඔබ එක්ක යන්නේ යම් නීතිමය කරුණු කිහිපයක් හදාරන්න. දික්කසාද, පොලිසිය, ඊට අමතරව සමත මණ්ඩල, වෙනත් මේස මත ප්‍රශ්න කතා නොකෙරෙන ප්‍රේමයක් සහ විවාහයක් නැති සම්බන්ධයක් එහි තියෙන්නේ. ඒක කොච්චර රස ඇද්ද? එතකොට මේ උපදින දරුවෝ අවජාතකද? ස්ටෑන්ඩ් අප් විය යුතුයි ඔබ. අප ඒ දෙස බලන්නට නෑ. අරලාගේ මේලාගේ කාගේ හෝ දරුවා රැක බලාගෙන වර්ධනය කිරීම, ඔවුන්ව වඩාත් සුන්දර ජීවිතයකට සහ අනාගත ඉලක්කයකට පොහෝනාවට පත් කිරීම බාරයි ඒ අද්විතීය ගැහැණියට. කුටුම්බයේ කුළුණට ඒ සියල්ල දරාගත හැකි. එයයි එහි ඇති අපූර්වත්වය. අනෙත් අතට ඔවුන් මේ මොහොත වන විට යම් අයුරකින් මොසුවෝ කාන්තාවෝ මේ සංචාරක කර්මාන්තය ලෝකයට විවෘත වූ ද්වාර තුලින් ගොස් විවාහ වන අවකාශය වැඩි බව දැනෙන්න පෙනෙන්න පටන් අරන් තියෙනවා. නමුත් ශිෂ්ටාචාරය තවමත් ප්‍රතාපවත්. තවමත් ඒ චාරිත්‍ර සහ ක්‍රමවේද ගලා යනවා පරිපතයක් ඔස්සේ. එය සතුටින් අපට මතු කර දැකිය හැකියි. හරි. අන්න දැන් මොසුවෝ සුන්දර ගැහැණු පිරිමියෙක්, තාත්තෙක්, සීයෙක් වෙනුවට ගැහැණියක්, ආච්චියෙක්, අම්මෙක්, සහෝදරියක් මෙහෙම ගලාගෙන එන අද්විතීය වෙනස් ක්‍රමයක්. අන්න එතනදී ස්ටෑන්ඩ් අප් වීමේ අද්විතීය බව ඔබට කියන්නට මෙච්චර අපි වෑයම් කළේ ඒ තැන අපිට එක්වී රොක්වී ස්පර්ශ කර බලන්නට බැරි නිසා. අපිට මෙහි පිටාසියානු හා ලාංකීය සමාජය ඇතුලේ උඩරට බින්න බැහිල්ලත් මේකත් එක්ක යානනය කරන්න සමවාය සබඳතාවක් ලෙස පැවතුනාද යර්ථනය කරන්න ගැඹුරින් නැතත් පුංචියට බලන්න. බින්න විවාහය ඇතුළෙත් ගැහැණියකගේ නිවසට ඇවිත් පිරිමියෙක් ගෙවැදී විවාහපත් වූවා නම් අදටත් පවතින එකේ නීතියට අනුව ඈ පෞරුෂයෙන් ප්‍රබලයි, නායකත්වයෙන් ඉහළයි, ආඥා චක්‍රය දියුණුයි, විරාජිතයි. ස්ටෑන්ඩ් අප් වීමේ ස්වභාවය හෘද ස්පන්දනය එතන ටිකක් මීට සමගතයි. ඒත් මේක ඊට වැඩිය විශාලනය වූ, ප්‍රසාරණය වූ සමාජ දේහයක ස්වභාවය අපි ඔබත් එක්ක වින්දේ දැක්කේ. හිමි කර ගැනීමක්, අයිති කර ගැනීමක්, කොටු කර ගැනීමක්, බදා වැළඳ ගැනීමක්, අල්ලා මාංචු තමා රඳවා ගැනීමක් නැති ස්ටෑන්ඩ් අප් වීමක්. ඒක ප්‍රබලයි. ඒක ප්‍රබලයි. ඒකී ප්‍රබලතාව දැනෙන පෙනෙන මායිමක බැරි නම් බින්න විවාහය ගැන, වැදි සමාජයේ
ගලා එන දාරක ප්‍රේමය සහ වරිගය වෑහින අපූර්වත්වය ගැනද විමසා බලන්නට කියා අපි යෝජනා කරනවා. නිවසේ තීරණ ගන්නට උඩරට නීතිය තුල ගැහැණියට එවැනි බිමක එවැනි නිවසක තිබුණ අයිතිය සහ ශක්තිය කොතරම් දැයි ඔබට දැනගන්නට පුළුවන්. අද අපි කතා කළේ ස්ටෑන්ඩ් අප් තුලින් ගලා යන එකම ප්‍රවාහයක් තුල ඊට අනුගත නැති, ඒ මත නොයැපෙන, ඊට වඩා වෙනස් උච්චාරණය ස්නිග්ධ ගැහැණියකගේ ප්‍රභාස්වර පෞරුෂයක් සහ ප්‍රබුද්ධ මුහුණතක් ඔස්සේ අලුත් දිශානතියක රඳවමින් රැගෙන ගියා. මිත්‍රවරුනි, මෙවැනි දෑ ගැන ඉගෙන ගන්න, හදාරන්න, එවැනි බිමක එවැනි කුටුම්බවාසී ප්‍රජාවකගේ ජීවිත පිළිබඳව යමක් ගෙන යමක් කියාදී යම් දෙයක් ලොව තුල පවතින බවත්, එය නිශ්චිත නැති බවත්, අභියෝග කරන්නෝ ගැහැණු පිරිමි වේශයකින් තොරව ලොව තුල නැගී සිටින බවත්, ඒ නැගී සිටීම් වල ප්‍රබලම ප්‍රවාහය මුසුවෝ මව්වරු සන්තක බවත් ඔබට ප්‍රදානය කොට අද අපි සමුගන්නවා. ලංකාවේ බින්න බැහිල්ල එඩ්වඩ් ජයකොඩි ගයන මිනි පොද වැටේවි දේදුණු පාලම උඩ ඔබ ඉන්නවා නම් සහ මීටරස් 300ක් දිග ගැහැණු පිරිමි බදා වැළඳගෙන රැට අභිමත ලෙස ගෙට ගොඩ වෙන මුසුවෝවල සිට ඔබත් දොර හැර තිබේදැයි බලන්න. ඒ ප්‍රේමයේ බිඳුවක් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව භජනය කරන්න. එවැනි බන්ධුත්වයකින් ඈත කොනක සිට ඔබට ආචාර කොට මොසුවෝ ගැහැණියනි, ඔබ සුවිසයිසයි. ඔබට අපේ ආචාර්ය අදට සමුගන්නවා. බලන්න, මීට පෙර පරිච්ඡේද 2ක් ඔබට සත්ව ලෝකයෙන් යම් නිසිරිසි දෑ උකහා ගන්නට අප රැගෙන විත් ඇති. ඒවාද ඔබට ඔබේ ජීවිතයට යම් පදාර්ථයක් එකතු කරાવી. ජය. ස්ටෑන්ඩ් අප්.